සම්බුදු සමවත් පූජා. සම්බුදු සමවතට පියනගන අරිය උතුමන්ගේ පෙළහර. තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම. උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනයේ ඒ තථාගතයන් වහන්සේලාගේ ඒ අනන්ත අප්‍රමාණ සමාධිමය ගුණය සිහිපත් කරලා මහා උතුම් වූ පූජාවක් අප්‍රේල් මාසේ 5 වෙනි දිනයට යෙදිලා තිබෙනවා. ඒ සඳහා කටයුතු සංවිධානය වෙනවා. ඒ සුවඳුම් කූරු ලක්ෂයක මහා උපහාර පූජාව ඒ විදිහට පැවැත්වෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි අද අපි මේ විදිහට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලෝකේ සමාධි අනන්ත අප්‍රමාණ ගණනින් තියෙනවා. ඉතින් මිච්ඡා සමාධි තියෙනවා. මේ ලෝකේ අයහපත පැතිරෙන, අයහපතට මුල් වෙන ඒ දස අකුසලය පැතිරෙන, ඒකට උදව්වක් උපකාරයක් වෙන එහෙම සමාධිත් මේ ලෝකේ තියෙනවා. ඒ වගේම මේ ලෝකයේ මේ යහපත පැත්ත වැඩි දියුණු වෙන ඒ දස කුසලය, ඒ පුණ්‍ය බලය වැඩි දියුණු වෙන ඒ යහපත් පැත්තේ සමාධිත් තියෙනවා අනන්ත ප්‍රමාණ ගණනින්. ඒ වගේම සංසාර ගමන යන ලෝක සත්වයින්ට ඒ සසර ගමනේදී බොහෝම දුර්ලභ කාලෙක මුණ ගැහෙන මේ බුද්ධ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ඒ ධර්මය, උන්වහන්සේලා විසින් දේශනා කරන ඒ උතුම් වූ ධර්මය ප්‍රත්‍යවීමෙන් උපදින මේ ලෝකෝත්තර ධම් සමාධිය තියෙනවා. ඉතින් මේ ලෝකේ දුගතිය සුගතිය උපදින ආකාරය, මේ ලෝකේ සාරය අසාරය, මේ හැමදේම උපදින වැය වෙන විදිහ, ඇත්තට මේ හැංගිලා තියෙන දුක, මේ සෑම සියලු දේම ගැන විමසෙන එක්තරා මහ උතුම් සමාධියක් තියෙනවා. ඒක තමයි මේ ලෝකෝත්තර සම්මා සමාධිය, නිවන් සමාධිය, ආනන්තරික සමාධිය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් එහෙම සමාධියක් සසර සැරිසරන ලෝක සත්වයන්ගේ හිතක උපදින එක, ඒක හිතා ගන්නටවත් බැරි මහා දුර්ලභ අවස්ථාවක්, මහා දුර්ලභ හේතු වාසනා ගැලපීමක්. ඒක ඉතා වටිනා කියන දෙයක්. මොකද සසර ගමනක් ඉපදෙමින් මැරෙමින් හරියට දෙයක් තේරුම් ගන්න බැරුව යන ලෝක සත්වයින්ට බුද්ධ ශාසනයක් මුණ ගැහිලා, ඒ ධර්මයේ මුණ ගැහිලා එහෙම සමාධියක් ඉපදින එක, ඒක හැමෝටම මොනතරම් වාසනාවක්ද, කොච්චර සැනසෙල්ලකට, නිවීමකට, අවබෝධයකට පත් වෙනවද. එහෙනම් එහෙම බොහොම දුර්ලභව මුණ ගැහෙන ඒ සමාධිය මුල් කරගෙන තමයි මේ මහා උපහාර පූජාව ඉෂ්ට සිද්ධ කරන්නේ. ඉතින් අපිට එහෙම පූජාවක් හරි කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ තථාගතයන් වහන්සේලා විසින් මේ උතුම් වූ ධර්මයේ දේශනා කරපු නිසායි. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා ඒ සමාධිය අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ සමාධිය තුලින් නැගෙනවා අර සියලු ලෝක සියලු සත්වයින්ට අනේක පරයයන් ඔස්සේ ඒ වැටහෙන විදිහට ඒ ධර්මයේ දේශනා කරලා, ඒ විදිහට උන්වහන්සේලාගේ සමාධියෙන් ඒ විවිධාකාරයේ ධර්මයේ දේශනා වෙලා තියෙනවා. ඉතින් ඒක ශ්‍රවණය කරලා ඒ ශ්‍රාවක පිරිසටත් ඒ ලෝකේ යථා ස්වභාවය අවබෝධ වෙන අන්නේ සමාධිය කොට නැගෙනවා. ඉතින් මේ සෑම සියලු දෙයකින්ම අපිට තේරෙන්නේ මේ සමාධියක තියෙන වැදගත්කම. ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුනම අර හරියට අර එක දන්වැලක පුරුක් වගේ. ඒ කියන්නේ සීලමය ගුණ වැඩෙනකොට ඒ සමාධිමත් භාවය ටිකෙන් ටික මුදුන්පත් වෙනවා. ඉතින් ඒ මට්ටමට ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ප්‍රාකාරයේ දකින ඥානයේ මුදුන්පත් වෙනවා. ඉතින් ඒ මුදුන්පත් වීමත් එක්ක තව තවත් ඒ සීලමය ගුණ වැඩෙනවා. ඉතින් ඒකත් එක්ක තව තවත් සමාධිය තීව්‍ර වෙනවා. ඒ තීව්‍ර වෙන මානසික මට්ටමට තව තවත් මේ ලෝකයේ යථා ස්වභාවය, ඒ ප්‍රඥාව මුදුන්පත් වෙනවා. ඉතින් මේ විදිහට මේ නිවන් මාර්ගය තුල වැඩෙන මහා උතුම් ධර්මතා තුනක් තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඉතින් ඒකේ වැදගත්ම ධර්මතාවයක් තමයි මේ සමාධිය කියන ධර්මතාවයේ, නිවන් සමාධිය කියන ඒ උතුම් වූ ධර්මතාවය. ඉතින් ආන්ගේ ධර්මතාවයට සමාධියේ තියෙන වැදගත්කම, වටිනාකම ගැන හිතලා තමයි මේ මහා උපහාර පූජාව, ඒ සුදු හඳුන් තෙල්, ඒ බුදු ගුණ තුලින් ජීවම් කරලා ඒ හඳුන් කුරු ලක්ෂයකින් මේ මහා උපහාර පූජාව පවත්වන්නට කටයුතු ඒ විදිහට සැකසෙමින් යන්නේ. ඉතින් බුද්ධ ශාසනයේ සමාධිය
ඒ ලෝකෝත්තර සමාධිය කියන ධර්මතාවය තමයි මේ පින්කමෙන් පෝෂණය වෙන්නේ. අපි දන්නවා මේ ලෝකේ යම් ආකාරයක ධර්මතාවයක් කාලයක් මේ ලෝකේ විද්‍යාමාන වෙන්න නම් ඒකට අවශ්‍ය කරන ආහාර තියෙන්න ඕනේ, පෝෂණයක් තියෙන්න ඕනේ. ඉතින් මේ ලෝකෝත්තර දහම් සමාධිය කියන ධර්මතාවයට අවශ්‍ය කරන පෝෂණයක් තමයි මේ පින්කමෙන් ඉෂ්ට සිද්ධ වෙන්නේ සෑම සියලු දෙනාගේම ගරු ගුණ හිතින්, මෙත් හිතින්. ඒ නිවන් සමාධියක තියෙන වටිනාකම, ඒ නිවන් සමාධියක් ලෝක සත්වයන්ගේ හිත්වල ඇති වෙන එකට ඒ පැත්තට තියෙන ඒ කැමැත්ත, ඒකෙන් ලෝකයට වෙන යහපත තේරුම් අරගෙන තමයි මේ පින්කම ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඉතින් අර අපි දන්නවා වැපිරෙන විදිහටයි අස්වැන්න. එහෙනම් අනිවාර්යෙන්ම මේ පෝෂණය වීමෙන් අපිටත් සියලු ලෝක සියලු සත්වයින්ටත් ඒ උතුම් වූ සමාධිමය ගුණ වඩා ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය පරිසරය හැදෙනවා. කාලය, නුවණ, ශ්‍රමය කැප වෙන්නේ ගරු ගුණ හිතින් ඒ බුද්ධ ශාසනයේ සමාධිය වැඩේවා කියා සෑම සියලු දෙනාට මේ සඳහා තියෙන බාධා දුරු වෙලා, ඒ කායික මානසික ඒ විපිලිසරතා දුරු වෙලා, ඒ වගේම අනන්ත සසර ගමනේදී අපි අතින් මොනවා හරි මේ දහම් සමාධියක් ගොඩ නැගෙන හිතකට දහම් සමාධිය කියන ධර්මතාවය උපදින එකට බාධා වෙන ආකාරයේ වැඩ වෙලා තියෙන අන්න ඒවටත් අප්‍රමාණ පිනකින් ඒ දූෂ්‍ය ශක්තිය වෙනුවට මහා සුද්ධ ශක්තියක් විහිදිලා පැතිරිලා ඒ සෑම සියලු දෙනාටම තියෙන බාධා දුරු වෙන්න කියලා මේ වගේ මහා ගරුගුණ හිතකින් තමයි ලොකු පිරිසක් එකතු වෙලා මේ උතුම් සත් කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නේ. ඉතින් මේ කටයුත්තට ඔබ සෑම සියලු දෙනාත් දුර තියා හෝ සාදුකාරයක් දෙන්න, මේ කටයුත්තට নমස්කාරයක් දෙන්න. දුර්ලභ බුද්ධ ශාසනයක ඒ සමාධිමය ගුණේ වටිනාකම තේරුම් අරගෙන හිතක ඒ සමාධියෙන් එන්න තීව්‍ර වුණොත් මොනතරම්නම් සැනසෙල්ලක් ලෝකයටත් අපිටත් අත් වෙනවද කියලා අපි දන්නවා. ඉතින් ඒකේ වටිනාකම තේරුම් අරගෙන සෑම සියලු දෙනාම ඒ සාදු හිතින්, ගරු හිතින් මේ කටයුත්තට සහසම්බන්ධ වෙලා උපරිම සුද්ධ ශක්තියක්, උපරිම ගරු ගුණ හිතින් විහිදෙන ශක්තියක් මුදා හැරෙන විදිහට මේ පින්කමට සෑම සියලු දෙනාම පිළිවෙතින් පෙළ ගැහුණොත් ඒක ගොඩක් වටින කරුණක් වෙනවා. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.